Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද මගේ යාළුවන්ට හිතනවා හැමෝම හොඳින් නැති කියලා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ shopping vlog එකක්. මගේ පළවෙනි vlog එක ඔයාලා අනිවාර්යෙන් බලන්න නැති කියලා හිතනවා. ඉතින් මේ මගේ දෙවෙනි vlog එක. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් අපි shopping කරලා මොනවද ගත්තේ කියලා. ඉතින් මේක නම් මම මේ අද දැම්මට 2026 අවුරුද්ද ලබන්න කලින් තමයි අපි ගියේ. කලින් කිව්වට ඉතින් අවුරුදු දවසට ඉස්සෙල්ලා දවසේ තමයි මේ ගමන ගියේ. ඉතින් අපි මුලින්ම කළුතර සැසල්කා ෂොප් එකට ආවා. ඒකේ මට හිතෙන විදිහට මට නම් ගැලපෙන මාරම ගවුම් කලෙක්ෂන් එකක් එහෙම තියෙනවා. මං හරි ආසයි මේ ෂොප් එකට යන්න. හැබැයි අපි දෙන්න මේ යන දවසේ නම් මට කලින්ම ඕන කරන ඇඳුම් එහෙම ගත්ත අවුරුද්දට. ඉතින් මට shopping කරන්න නෙමෙයි ගියේ. අපේ අම්මට තමයි අවශ්‍ය දේවල් ගන්න ඕන කිව්ව හින්දා ගියේ. ඉතින් මෙතන මම මුලින්ම ගියා ගවුම් බලන්න. ඉතින් ලස්සන කලෙක්ෂන් එකක් නම් තිබ්බා. මං ඔයාලට පෙන්නන්නම්. මට හිත ගියා මෙතන තිබ්බ ෆ්‍රොක් එකකට. ඒක නම් මාරම ලස්සනයි ළමයි. මෙතන මේ yellow color ෆ්‍රොක් එක. yellow වලින් විතරක් නෙමෙයි කලර්ස් කලෙක්ෂන් එකක් තිබ්බා එතන. මට හිතුණා මේකේ අවුට්ෆිට් එකත් ගොඩක් ලස්සනට තියෙයි කියලා. හැබැයි ඉතින් මම පිට ඔන් කරන්න ගියේ නැහැ. මොකද මං කලින්ම මට ඇඳුම් එහෙම අරගෙන තිබ්බ නිසා වෙලාවත් යනවනේ. ඉතින් මං පොඩි වටයක් දාලා බැලුවා මෙතන ලස්සන ගවුම් කලෙක්ෂන් එකක් නම් තිබ්බා. හිත යනවා මේව දැක්කම පස්සේ නම්. අපේ අම්මත් ඉතින් මට ලස්සන ගවුම් එහෙම පෙන්නනවා. ගන්නත් කිව්වා. හැබැයි මං ගත්තේ නැහැ. ඉතින් මෙතන ඉතින් අපේ අතේ තියෙන බජට් එකට හරියන්න අපිට ඇඳුම් ගන්න පුළුවන්. ඉතින් ලොකු ප්‍රයිස් එකක් උනේත් නැහැ මේවා. මං ඉතින් බල හිටියා. ඊට පස්සේ අපි එතනින් පහලට ආවා. මොකද වෙලාව යනවා. අපිට තව බඩු ගන්න ඕන වෙලා තිබ්බා. අම්මා මල්ලිටයි තාත්තටයි ඇඳුම් ගන්නත් ඕන කිව්වා. ඉතින් එයාලට ඕන ඇඳුම් පහලින් තෝරගෙන ඒවා බිල් කරගන්න ගියා. මං ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මෙතන මේ කොස්මෙටික් අයිටම්ස් එහෙම තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් නැති වුණත් අපිට ගියාට පස්සේ ගන්න පුළුවන් විදියට තියෙනවා. ඉතින් එතනින් බිල් කරගෙන ඊට පස්සේ අපි ASB එකට ගියා. එතන ගත්ත වීඩියෝස් එකක්වත් රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ එතනිනුත් ඇවිත් මයි අම්මයි කළුතර පොළ දිගේ තමයි මේ යන්නේ. මෙතන වෙනදට නම් ගොඩක් සෙනග ඉන්නවා සහ මෙතන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි කලින් අවුරුදු වලත් අවුරුදු දවස් කිට්ටු කරලා යද්දී මාරම සෙනගක් ඉන්නවා මෙතන. හැබැයි මේ පාර නම් සෙනග හිටියේ නැහැ ගොඩක්. ගන්න දේවල් තිබ්බෙත් නැහැ. ඉතින් අපි මෙතනනොත් අවශ්‍ය දේවල් අම්මා නම් ගත්තා. මට නම් ගන්න මොකුත් දේවල් තිබ්බේ නැහැ. දැන් ඉතින් මේ කොහොම හරි මයි අම්මයි යනවා. මට බෑග් එකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් අපේ බෑග් කඩයක් හොයාගෙන යනවා ඉස්සරහට. ඔයාලට පේනවා ඇතිනේ මෙතන සෙනග නැහැ ගොඩක්. වෙන දවස් වලට නම් කිට්ටු කරන්න බෑ. මෙතන සෙනග වැඩි.
අපි දෙන්න ඊට පස්සේ එතන කිට්ටුව තිබ්බ බෑග් කඩේකට ආවා බෑග් එකක් ගන්න කියලා. මට නම් එතන තිබ්බ බෑග් එකක් ලස්සන බෑග් එකක් තෝරගන්න පුළුවන් වුණා. මොකද එතන ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තිබ්බා සහ මෙතන බෑග් වල ප්‍රයිස් එකත් ගොඩක්ම අඩුයි. ඉතින් ක්වොලිටි බෑග් එකක් මට තෝරගන්න පුළුවන් වුණා. මං ඉතින් අම්මට වීඩියෝ කරන්න කියලා මම බෑග් එකක් තෝරගත්තා මට ලස්සන. බෑග් එකකුත් අරගෙන අපි සේරම බඩු ටික ගත්ත නිසා ඊට පස්සේ අපි දෙන්න ගෙදර ආවා. මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා ළමයි. වීඩියෝ එක ගොඩක් දිග නැහැ. ආයෙමත් ඉක්මනින්ම අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.